අයියෝ බං යකෝ එතන මොකද්ද බං එතන අයියෝ මේ කවුද බම් ඒ අඩේ එකෙක් නෝ ඒ පින්නෝඩියක් ඉන්නේ මා ඔතෙන් එන්න පින්නෝඩියක් ඉන්නේ එපා එපා එන්න ඒකේ අඩුමෝලේ ආවේ මේ ගොන් ආතල් ගන්නනේ බා රේඩ් එකක් නම් රේඩ් එකක් හරි යවුලන්නේ නැහැ තෑන්ක්ස් ඉතින් ඔය එක එක උන්ගේ නම් ගම් දානවට මචං මට සෙට් වෙන්නේ නැහැ එහෙමනම් ආයේ මේ රේඩ් එකක් නැතත් අවුලක් නැහැ මචං හරිද අර හිතේ තරහට නෙමෙයි කියන්නේ මං අර ඌගේ නමවත් මගේ chat එකේ දානවනේ මං කැමති නෑ බං ගෙදර දෙමව්පියන්ට බැනපු එකෙක්ක මචං මං ඩෝන් කෑස් ඉන්නේ ඔය මේ එක එකාගේ මචං මේ දාන්න එපා බං නම්ගම් දාන්න එපා බං අඩෝ සිරාවටම කියන්නේ කවුද දන්නේ මේ රේඩ් එක ආවේ අඩෝ ඕම රේඩ් එකක් මට ආයේ එපා ඔන්න අවංකවම කිව්වේ ඕම රේඩ් එකක් මට ආයේ එපා සුද්දා නේ තරහ වෙන්න එපා රේඩ් එකට බොහොම ස්තුතියි ආදරේ එකෙන්ම රෙස්පෙක්ට් කොල්ලෝ ටිකටත් ආදරේ අපිව බලන්න ආපු කොල්ලන්ට එකෙන්ම ආදරේ බොහොම ස්තුතියි මාව වැරදියට වටහා ගන්න එපා මේ එකක් දිනලා මචං මේ කන්ටෙන්ට් එකක් හදාගෙන අයියෝ මචං කන්ටෙන්ට් වෙනයි මං අනිවාර්යෙන් මේ ওই වීඩියෝ එකට නම් මචං මේ අනිත් වීඩියෝ නම් මට අදාළ නැහැ ඕකට නම් අනිවාර්යෙන් මචං මේ කොපිරයිට් ස්ට්‍රයික් එකක් ක්ලේම් කරනවා හරිද ලොවෙත් ක්ලේම් කරනවා මං ඌටම කිව්වා මේ අයින් කරගත්තොත් එහෙමයි නැත්තම් ඉතින් මට කරන්න දෙයක් නැහැ මචං සින්දුවක් හදලා මේ හේටර්ස්ලා හදනවා කියන්නේ මචං ඕක තනි කර උඹේ පොරෝ පාරක් ඇත්තේ ලොවෙත් ඔය මේ එඩිටර්ස්ලා වැඩ ඉන්නව නම් මචං හදලා මට WhatsApp කරන්න මේ අපි හොඳ මේක තෝරලා මචං අපි YT එකේ අප්ලෝඩ් කරන්න හිතාගෙන ඉන්නේ හොඳම එකෙන් ඒ මොකද්ද බං පන්සිලු මට තේරුන්නේ නැහැ ඕනේ පින් නැද්දම මට තේරුන්නේ නැහැ සබ් අන්න ඒක ඒ මේකක් දාපන් ඒ බෝල් එකක් දාපන් අනේ බං බෝල් නැහැ කියලා බයිලා ගහන්න එපා බං ඒ මේ ආවොත් ගන්න පුළුවන් ඒල වාසි අරෙන් උඹ බෝල් එකක් දාපන් වාසි Thanks. බෝගන අමාරුව සංකට ගහුවද ඒ මේ මෙඩි නෑ ඔය I need equipment. ආ වර අඩේ මචං ෆුල් හෙල්තා ඒ අර අතන මෙඩිකන් එකක් තියෙනවා ඒක දාපන් බිජ්ජෝ අම්බුඩා මෙතන ඒක එකක් තියෙනවා මෙතන බම් මේ අම්බුඩා බං ඒක එක හරි ඒ එනිමි ආවා Thanks. ඒ උඹලා දෙන්නා මේ මූට වන් බා මේ මූට වන් ඒ ස්ටොප් වන් කල්ලකම අරේ වන් සුපරි මේ පින්න කොල්ල එකයි යම ඒ ආවා තව ආවා අයියෝ බං යකෝ එතන මොකද්ද බං එතන අයියෝ මේ කවුද බම් කලින් අර බඩ වෙච්ච උන්නේ බං බල්ලෝ වගේ එතන අපරාධේ බං රෙද්ද ඉදලා ගහන්න තිබ්බ මහා කුලප්පුවනේ බම් මූට බලාගෙන අයියෝ මේ මූේ හොඳ වැඩ ගාවෝකට එල තුනවනොක්කුනේ මාගන කට ගහවම් මචං පව් කියන්නේ යකෝ නැනයි මොඩ් දාන්නවා වගේ තමයි සැරසුනේ මොකක් වුණත් දන්නේ මට බං ගන්නේ ගන්න කලින් අර උගේ ඇතුලේ තියෙන ගන්නේ ගත්තනේ මට එබ්බේට් එකක් බං ඔව් අර මංගා මගේ බොක්ස් එකේ වෙන්න දෙම්මෙට් ටූබ් එක වෙනත් එකක් තියෙනවා ආයෙ නෑ මෙටු විදේ ගහපන් මේ බලාගෙන ඉන්න කොල්ල කියලා සෙට් එකම ලයික් එකක් දාමු මචං අඩේ කට්ටිය ලයික් 2k කරමු මචං අතන XM8 එකයි throw I කරන්න need හැදුවා equipment. කට්ටිය ඔක්කොම ලයිව් එකට ලයික් එකක් දාමු boy මට වෙස්ටර්න් නැහැ නේ ඔය දෙන්නෙක් ඉන්න මාව ඇහෙන්නේ නැද්ද බං උඹලට හතරක් මේ සම්බන්ධය හතරක් මේ ඒක එක කොහෙද තියෙන්නේ කියලා මම තාම දැක්කේ නෑ අයියෝ මේ උඩ බා මැරේ ඒ අඩේ එකෙක් නොක් ඒ පින්නෝඩියක් ඉන්නේ
මම උතෙන් එන්නද පින්න ටිකක් ඉන්නේ. එපා එපා එන්න. ඒකෙත් දාපන්. නෑ ගහන්න පුළුවන් එකෙක් නොක් බං උතන. ඒ උතන ගහන්න පුළුවන්. ඒ ලොල් එක්ක ඉන්නේ උතන. මට දුර ගහන්න වෙන්න උස්ටයි ඉතින්. ඇහෙන්න. මොනවද? යට ඉන්න. මොනවද බා? ඔය ඔය මුට. වයි බං ඇස්. මොන. එල ගහවන් උතන. ගයන්න. ගෑනු බාග ටිකක් ඉන්නේ එල. ගෑනු බාග ටිකක් ඉන්නේ. ගහපන් පයින්න දෙන්න එපා ෂොප් එකටයි. ඒ මෙතන. මේ අර අඩුමොලයක් ඉන්නවා ගහපන්. හීල් ගන්න දෙන්න බෑ හරසාව. වයිබ්ද? ඔව් අඩුමොලේ ආවේ. මෙහෙමයි. අඩුමොලේ ආවේ. අඩුම නැනවගේ ඔළුවේ පණුවා. ආවංකෝ ඔළුවේ I පණුවනේ. need equipment. ඌට ඇත්තරම්ම හරිද? නෑ නෑ පණුවෙක් ඉන්න ඕකගේ. ඕකගේ පණු වෙන්නේ මේ ඕකට අර දොස්තරයා කියලා තිබ්බනේ මොලේ මැරලා කියලා ඇත්ත බං ඒක. ඌගේ නම් මොලේ මැරලා තමයි. අල්ලන්න කොයිද නේ ඔය. ස්කොඩ් ඩයිප් මචං ඈ. ඕවා කන්ටෙන්ට් ඔන්න මචං හරිද? ඔන්න ඕක තමයි මචං ඔය හදලා තියෙන සින්දුවක් හදලා ඔය කන්ටෙන්ට් එකක් දාලා තිබ්බේ. ලස්සන මේ සින්දුවක් හදලා ඔයාලත් වීඩියෝ ක්ලිප් එකක් හදන්නේ නැහැ මන්ත්ලියක් දිනා ගන්න පුළුවන්. මං එතන හිටියෙත් නෑ මම කලෙක්ෂන් ගිහලා මම එක තැනනේ හිටියේ. මේක දාපු ගමන් මම නෑ. මේ මට ටයිම් නෑ මචං ඔය වගේ පික්කන්ට අවධානය දෙන්න. මේ උඹලා හදලා දාපන් ඈ. මට ඔය කබ්බ හෝම් කරන්න ටයිම් නෑ නේ බං. මේ මොකද්ද මම දැක්ක මොකද්ද මේ මොන ස්කොඩ් එකද කූල් ස්කොඩ් එකද මොන ස්කොඩ් එකද ට්‍රෙන්ඩ් එකක් කරමුද මොකද්ද ට්‍රෙන්ඩ් එක ඔය වයිප් එකක් ආපුවම බල්ලෝ වගේවා ස්කොඩ් තුනක්වත් එන්න ඕනේවා අයියෝ මට උන අමාරු කරා. පේනව නේද අනිත් එක එනවා. ඕ දැන් දෙකම එයි ඈ දැන් දෙකම එයි ලැජ්ජාව වහගන්න යම්මේ ඒ තව ආසනෙට ගැරියේ නෑ බා වාරෙන් අපි ජොය එකට මම ඇවිල්ලත් ඉවරයි. ඔය දැන් අර උඹට මොනවද කියන්න තියන්නේ මැච් එක ගැන මචං එතන ගැන අඩුමොලේ හිටියේවා අයියෝ හරි ඉඳපා නෑ ඔබ පින්න ගැන පින්න එක හදා එන්නම් බා උඹ තානිය. හරි හරි මම බැස්ස උතෙන් බැස්ස. උඩක සිස්ස. කෝබා ඒ අඩේ වරෙන් ඒ දෙන්නේ බං කියපන්කෝයි මං දැක්කේ නෑ දෙකක් තා. අඩෝ බං දෙන්නෙක්කෝයි දෙලබම මේ පේනවනේ chance අරු ෂොප් එකට ගියා ඒ වයිද්ද බං රෝවන් ගහලා උට. දරු තලනවා දා. ඔව් බං මේ මට මේකේ කිල් වැදුන්නේ නැහැ හොඳේ මේ අපි බලාගෙන ඉන්න කට්ටියම ෂෙයා පාරක් දාලා ලයිව් එකට ලයික් එකක් දාමු මචං කට්ටිය ඔක්කොම ලයිව් එකට ලයික් එක මං ගිහින් මැරෙත් දන්නේ යම. අයියේ ඔළුව එක්කමයි මචං ඉන්න බෑ හොඳේ ඔයාලට මේක දාන්නම් ගේම් ප්ලේ එක දාන්න ඉන්න මේ ගොන් ආතල් ගන්නනේ බා රේඩ් එකක් නම් රේඩ් එකක් හරි යවුලන්නේ නැහැ තෑන්ක්ස් හරිද මේ ඉතින් ඔය එක එක උන්ගේ නම් ගම් දානවට මචං මට සෙට් වෙන්නේ නැහැ එහෙමනම් ආයේ මේ රේඩ් එකක් නැතත් අවුලක් නැහැ මචං හරිද අර හිතේ තරහට නෙමෙයි කියන්නේ මං අර ඌගේ නමවත් මගේ chat එකේ දානවනේ මං කැමති නෑ බං ගෙදර දෙමව්පියන්ට බැනපු එක එක්ක මචං මං ඩෝන් කියා සීන් එකේ ඉන්නේ අපරාධියන් ස්ලෝ මෝඩ් දැම්ම නම් හරිනේ බලාගෙන සෙට් එකම ලයිව් එකට ලයික් එකක් දාමු බලාගෙන සෙට් එකම ලයිව් එකට ලයික් එකක් දාමු ෂෙයා පාරක් දාමු සබ්ස්ක්‍රයිබ් පාරක් දාමු ළමයි අපේ කොල්ලෝ ටික ඔක්කොම ලයිව් එකට ලයික් එකක් දාමු මචං ආයේ දැම්මොත් ඔය chat එකේ නම මචං ඔය මේ දාන හැම එකම මචං බෑන් කරලා දානවා ඔයද ඔයද චුට්ටක් මුන්ට සිංහල තේරෙන්නේ නැහැ බං මුන් දෙමළද කොහෙද බං දෙම ඕ මිදපන් ටිකක් මං chat එක ඔෆ් කරලා එන්න
බලගෙන කොල්ල කරලා සෙට් එකම ලයිව් එක ලයික් එකක් දාමු මචං. කට්ටියම ෂෙයා පාරක් දාමු, සබ්ස්ක්‍රයිබ් පාරක් දාමු. ඩීමන් කොහෙද ඩීමන්? ඌ මේ මචං ඔය මේ එක එකාගේ මචං මේ දාන්න එපා බන් නම්ගම් දාන්න එපා බං. අඩෝ සිරාවටම කියන්නේ කවුද දන්නේ මේ රේඩ් එක ආවේ. අඩෝ ඕම රේඩ් එකක් මට ආයේ එපා ඈ. ඔන්න අවංකවම කිව්වා. ඕම රේඩ් එකක් මට ආයේ එපා සුද්දා නේ තරහ වෙන්න එපා. රේඩ් එකට බොහොම ස්තුතියි ආදරේ. එකෙන්ම රෙස්පෙක්ට් කොල්ලෝ ටිකටත් ආදරේ. අපිව බලන්න ආපු කොල්ලන්ට එකෙන්ම ආදරේ. බොහොම ස්තුතියි. මාව වැරදියට වටහා ගන්න එපා. මේ අනේ මාව වැරදියට වටහා ගන්න එපා ඕකේ. ලියුබන් මොකද මේ මගේ දෙමව්පියන්ට මචං බැනපු එකෙට්ට මචං මේ අර උඩ අර ඒ කියන්නේ දෙමව්පියන්ට කෙසේ වෙතත් මචං මට සමහර උන් එක්ක ඇරියස් එකක් තිබ්බහම මචං ඒ ඇරියස් එක ඉවර වෙන්නේ නැහැ. අර එකේ කාව හරි එපා වුණොත් මචං ඒ ඇරියස් එක මට ඉවර වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මං කැමති නැහැ. ඔය වගේ එකක නම් ගම් දාන්න එපා. 400 දාන්න නැත්නම් මම මේකක් ගන්න ඕනේ. බට මම මගේ මට්ටමේ කට්ටියත් එක්ක විතරයි හැප්පෙන්නේ මචං. හරිද? ඔය මගේ ඉතින් ඒක නිසා මචං අනේ තරහ වෙන්න එපා. අමනාපකම් තියාගන්න එපා. ආපු කොල්ල ඔක්කොටම බොහොම ස්තුතියි. ඔව් පුතා ගහගන්න. දැන් මං ඩීමන්ට සපෝට් එක දෙන්න සම්දේ. ඒ තුනක් කරමු. මඩ සපෝට් ඕනේ. ඒ නොක් ඩැමේජ් අඩේ වන් බා අනේ ඇයි බං මගේ වන් වදින්නේ හරි එකක් නොක් ලාස්ට් මෑන් ගන්න බ්‍රෝ වයිබ් දවා ඔන්න අඩුමොලයා නම්බර් 2 හරිද අඩුමොලයා නම්බර් 2 ඔන්න මචං අඩුමොලේ ඔන්න ලස්සන ට්‍රැක් එකකට හදන්න ඔන්න මචං ඔන්න වයි පිතාමත් මුත්කෘෂ්ඨ ලෙස එක කමෙන්ට් එකක් හරිදා මන්තා අඩුමොල බල්ලොන්ට අවධාන දෙන්න ඉතින් උගෙත් ඔය ඉතින් කටු කන උන්නේ බං ඔය හරිද මම ඔය කමෙන්ට් එක හෙව්වා හරිද බව බ්ලොක් කරලාද කොහෙද මට පෙන්වන්නේ නැහැ මේ යකෝ මේ ඔය උගේ වටේ ඉන්නෙත් බං උගේ කටු කන උන්නේ බං ඔය ඌ කියන විදියට අනේ ඊයා බං ඊයා එක ස්කොඩ්ඩක් ආපු ගම මචං ඔය ඩේඩිය බල්ලෝ හොඳයි හරිද මට සිරි මේ මෙතන්ට ඇවිල්ලා අනිත් එක එන්න එපා වාලුවට එන්න එපා ඉතපන් මේකටත් අරින්නම් ඈ ඕකටත් අරින්නම් මේ එනක ආපංක එනකම් වාලුවට බලාගෙන ඉන්නවා ඩීමන් ඕයි ඕයි නෑනේ මම වහලුවට නෙමෙයි ඉන්නේ වරෙන් මෙතන්ට වරේ උඩට අරින් මාව ගන්න බුලා බෑ ස්කොඩ් එකේ නවලි පැන්න ගාපා නයිස් බා මේකත් වයිප් කරලා දාමු මේකත් වයිප් කරලා දාමු ඈ 600 දැන් මේ ඔතන හරි ඕකත් වයිප් කරලා දාමු එක ස්කොඩ් එකක් ආපුවම බල්ලෝ වගේවා අඩු මොලයා ඌ කාපු ඒවා කියවන්නේ නැල්ලෝ අයියෝ මොනවයි ගෝගන් වයිප්ම කරපන් ලොල්ලව ඉදපන් ඒ මගේ මේ හෙල්ත් එක නෑ ගහපන් හරි වුණා අන්තිම එක ලාස්ට් හරි ආයි කින්නවා දුරින් හීල් කරයි සඳේ මිඩිය ගන්න ඕ ජම්ප් පැඩ් එක විඩියක් ගහන්න ඒ මේ තව ස්කොඩ්ඩක් ආවෝයි මේ අරුව දාලිද බා හරි මම දැම්ම මම මේ පැත්තේ නෝ මාදන් දෙන්න කියලා සඳේ වේ මෙතන එක්කිනවා මෙතන බොක්ස් එක ලූට් කරනවා ඩ්‍රෝ කරන පැත්තේ හරි වුත් ස්කුට් යද්දු අනේ මන්ද දැම්ම හන්දේ නෑ කියලා දැම්මේ නෑ බ්‍රෝගන් සෝරි මේ ඒස් උඹට ඉස්න බේ අනිත් ස්කොඩ්ඩේ හීල් කරන්න මේ හීල් බේ මෙතනට අවෝයි 10ක් විතර ආවා අයියෝ මේ මොන මගුලක්ද බං මේ වෙන්නේ දීපන් බේ 10ක් විතර ආවෝයි ඒ කෝයියෝ යකෝ මේ ෆිල්ම් සංදර්ශනයක් පෙන්නනවා වගේ උඹ බලන් දෙටේ ඔර බං විදිනවා ඉවරයක් නෑ අර ආතල වේ කිල් ගස්සේ
ඒ කෝයි ආපු ඔක්කොටම ගැහුවාද? ගැහුවා මෙතන දාපු මම කොහමද බල්ලොන්ට තගවුරක් මේ මචං මේ ඔය වීඩියෝ ක්ලිප් දාලා මචං ලස්සන ට්‍රැක් එකක් හදපන් ඈ මට ටයිම් නෑ නෑනේ අපි කන්න සෙට් එක විතරයිනේ බවුම් බත්තර මං අහගත්තා ලොල්ලොට එකක් ගාලා වීඩියෝ දාන අඩු මුලා අවජාතක ඉංග්‍රීසියට ඔය බයින්න එපා බබුකට හදන්න අඩු මොලයට බයින්න එපා බා chat එකේ මේ ලස්සනම මේ ට්‍රැක් එකට සහ මචං ක්‍රියේටිව්ම වීඩියෝ එකට මචං මේ මන්ත්ලි එකක් ඈ මට දියම් මං හදන්න හරිද බොයිස් ඔබ හදපන් හදලා දාවා හොඳයි නම් දෙයි මට WhatsApp එකට දාන්න හොඳ ගෝත අඩු මොලයා මචං මේ 10ක් කාලා එකක් මේ එකක් දිනලා මචං මේ කන්ටෙන්ට් එකක් හදාගෙන අයියෝ මචං කන්ටෙන්ට් වෙනයි මං අනිවාර්යෙන් මේ ওই වීඩියෝ එකට නම් මචං මේ අනිත් වීඩියෝ නම් මට අදාළ නැහැ. ඕකට නම් අනිවාර්යෙන් මචං මේ කොපිරයිට් ස්ට්‍රයික් එකක් ක්ලේම් කරනවා. හරිද? ලොවෙත් ක්ලේම් කරනවා. මං ඌටම කිව්වා. මේ අයින් කරගත්තොත් එහෙමයි නැත්තම් ඉතින් මට කරන්න දෙයක් නැහැ මචං. හරිද? සින්දුවක් හදන එක වෙනයි ලයිව් එකක් බලලා මචං මේ ගහලා කන්ටෙන්ට් එකක් දාන එක වෙනයි. හරිද? මේ ඔය ඉතින් ඌට පොරෝ පාරක් ඇත්තේ සුවර් එකට. ඔය පොරෝ පාරනේ පෙන්නන්නේ. මේ කටු කන බල්ලෝ කියලා මේ අනිත් අපේ උන්ට ඇවිල්ලා කමෙන්ට් දානවා. අපේ උන්ට වචනයක්වත් කියන්න එපා. හරිද? උඹගේ වටේ ඉන්නේ තෝ එක උඹේ කටු කන බල්ලෝ ටිකන්නේ. හරිද? මේ ඔය අඩු මානසිකත්වයේ චුට්ටක් අයින් කරලා ඔය පොඩ්ඩක් මේ ඔළුව පොඩ්ඩක් පෙන්නගනින් ડોක්ටර් කෙනෙක්ට. කලිනුත් කියලා තිබ්බනේ මොලේ මැරලා කියලා. ඒකෙන් හින්දා චුට්ටක් කල්පනා කරලා වැඩ කරහන්. සින්දුවක් ඔය චාටර් විදියට හදනවා කියන්නේ එකක්. ලයිව් එකක් බලාගෙන ඔය පොඩි චිල්ලයක් ඒක චිල්ල එකක් බා. උන් චිල්ලයක් ගන්නවා පිච් චිල්ලයක් ගන්නවා. ඒක සාමාන්‍ය දෙයක්. සින්දුවක් හදලා මේ හේටර්ස්ලා හදනවා කියන්නේ මචං ඕක තනිකර උඹේ පොරෝ පාරක් ඇත්තෙලෝ වෙත් හරිද? ඉතින් ඒක නිසා මේ පොඩ්ඩක් කල්පනා කරලා වැඩ කරපන්. මේ ඔය පොඩි උන් ආශ්‍රය කරන්නේ පොඩ්ඩක් නතර කරපන්. ගේ ඇතුළටම වෙලා ගෙට ගෙයි ගිම්බෙක් වගේ ඉන්නේ. එළියටවත් බහින්න නැති සමාජයක් ආශ්‍රය නැති. ඉතින් එකෙක්ට ඔහොම තමයි ඉතින් මචං. වෙන ඉතින් නෑ දෙයක්. ඔය වගේ දේවල් ඔය වගේ ගේම් එකකින් පොඩි චිල් එකක් අරගෙන ඔය වගේ දෙයක් තමයි කරන්න පුළුවන්. පොඩ්ඩක් බෙහෙත් ටිකක් ගනින් මුලින්ම. ඔය වටේ ඉන්න පොඩි උන් ඔය පොඩි මානසිකත්වයේ තියෙන උන් චුට්ටක් අයින් කරලා දැනුමත් තීරුමත් තියෙන සමාජය පොඩ්ඩක් ආශ්‍රය කරලා අන්න එහෙම චුට්ටක් ඉඳහම් බං. හරිද? මේ බයින් නෑ බං සිරාම කතාවේ මට එහෙන අවුල. හරිද? ඒ කියන්නේ උත්තේ මට එහෙම ඇරියස් එකක් තිබ්බේ නෑ. මේ ලයිව් එක බලාගෙන ගහන එකටත් ඇරියස් එකක් තිබ්බේ නෑ. බැන්නා උන් අපිට බැන්න උන් අපේ ලයිව් එක බලන් ගැහුවා අපි උන්ට බැන්න එතනින් එහාට ඒක ඉවරයි. මේ ඔය වගේ ඉතින් මචං කෙලින්ම කියනවා නම් හොයන්නේ ඈ අපි වැච්ච මූ ඉන්නවනේ බා යස් අපි වැච්චක් ගහලා කෙලින්ම පොයන්න වැඩ ඕවා කියන්නේ හරිද? ඕවල්ට කියන්නේ කෙලින්ම පොයන්න වැඩ. ඒකින්ද මේ චුට්ටක් අර සමාජයේ පොඩ්ඩක් ආශ්‍රය කරලා වටපිටාවේ ඉන්න මිනිස්සුන් ටිකක් ආශ්‍රය කරලා හරිද? මේ චුට්ටක් සමාජ දැනුම අරගෙන පොඩ්ඩක් සමාජයත් එක්ක ගැටලා ওই ගේම් එක චුට්ටක් අයින් කරලා පොඩ්ඩක් එලිපෙහෙලියට බහැලා පොඩ්ඩක් කට්ටිය ආශ්‍රය කරලා ඉඳපන්. ඔය පොඩි උන් දාන විස බීජ වලට මචං කුලප්පු වෙලා ඔය චූන් වෙන්නේ නැතුව ඔය මේ මට අර වීඩියෝ එකක් දාලා තිබ්බා ලයිව් එක බලාගෙන ගහලා ඒක අවුලන්නේ නැහැ බයි. ඒක කන්ටෙන්ට් එක. මේ ඔය ඉතින් අනවශ්‍ය විදියට AI සින්දු හදාගෙන ඕකට ඉතින් කෙලින්ම කියන්නේ මේ පොරෝ පාරවල් කියලා. පොඩ්ඩක් ආශ්‍රය කරපන් බං සමාජය පොඩ්ඩක් ආශ්‍රය කරලා කට්ටිය ආශ්‍රය කරලා ඔය කාමරය ඇතුළටම වෙලා මචං මේ රින්ගගෙන ඉන්නේ නැතුව පොඩ්ඩක් මිනිස්සුන්ව ආශ්‍රය කරලා පොඩ්ඩක් සමාජ දැනුමක් ගනින්. දොස්තරත් කියලා තිබ්බනේ මොලේ මැරලා කියලා. ඈ ඉතින් බෙහෙත් ටිකක් කරගනින්. උඹට ඇත්තටම තියෙන්නේ මානසික ලෙඩක් මචං. හරිද? මම ඌට WhatsApp chat එකකුත් දැම්මා. කරන්න දෙයක් නැහැ මචං. මේ මම අනිවාර්යෙන්ම අරක ස්ට්‍රයික් ක්ලේම් කරනවා කොපිරයිට් ස්ට්‍රයික් එක ගහනවා. ඔන්න කියලා තියෙන්නේ. මේ මට අනිත් කන්ටෙන්ට් එක වැඩක් නැහැ. ඒක උන් ලයිව් බලාගෙන ගහලා ලයිව් බලාගෙන ඇත්තටම කාපු එකනේ කරේ. මැච් කීයක් කෑවද? කීයද ගැහුවේ? හරිද? ඉතින් ඒ කන්ටෙන්ට් එක ප්‍රශ්නයක් නැහැ. මේ අනවශ්‍ය විදියට හැසිරෙන්න එනවා නම් ඉතින් මචං මේ පොඩ්ඩක් ඉතින් කරේ නගින්න දෙන්නේ නැහැ. හරිද? මට අරින්න આવොත් ඉතින් ඇර ගන්න වෙන්නේ ආයෙ ඉතින් ඌ කරපු දෙයම දැන් පළවෙනි ජවනිකාව මචං හරි මගේ මිස්ටේක් එකක් ඉඳලා හරි ඒක ඌ ඊට පස්සේ හරි රිටර්න් එකක් විදියට යම් කිසි දෙයක් කරා හරි ඒක එතනින් ඉවරයි.
දෙවනි ජවනිකාව ඉතින් මචං ඔන්න යාලා පටන් ගත්තා එක දිගට දේවල් කරනවා. එයා කරපු දේවල්ම ඒ දේවල්ම අනිත් පැත්තට අපි කරමු. අවුලක් නැහැනේ chat එකේ කට්ටිය මොකද කියන්නේ? උඹ බ්ලැක් ලිස්ට් දාන්න බචං ගඳ බොට්ටු ටික ගන්න බං අපිට ඇවිල්ලා කිල් ටිකක් දීලා යන එකනේ කරන්න බා. ඔව් යකෝ ට්‍රැක්ද ආ ඈ ලැක්ටිස් දාන්න එපා කිල් නැති වෙනවා අයියෝ ඕ බං කිලුත් නැති වෙනවා. බෑ මං කියවපු කතාව මේ ඇත්තද නැද්ද කියලා උඹලා චුට්ටක් හිතලා බලපන් හරිද? මේ අඩි කර බං ඌගේ මං හිතන්නේ ලයිෆ් එකම මචං නිකන් ගේම් එක කියන කන්සෙප්ට් එකේ ඌ ඉන්නේ. මොකද බං මේ ගේම් එකක් හින්දා මේ ලයිව් බලාගෙන ගහලා අරගත්ත හින්දා මේ සින්දු හදලා මගේ මේ ලයිව් එකේ කෑලි අරගෙන දාලා මේ ඉතින් AI සෝන් එකක් හදලා ඉතින් ඌ අනේ මන් දේ මානසික ලෙඩක් නෙමෙයිද ඒක කියපන්කෝ. උඹලට මොකක්ද හිතෙන්නේ? ලොවෙත් ඌට මචං මොලේ කේස් එකක් තියෙනවා අර දොස්තරයා කිව්වා වගේ තියෙන මොකක් හරි සීන් එක. අම්මෝ ඒ අම්මට මේ අර මං අර ක්ලේම් කරාද බා? ඔව් ආතල් ගන්න එකේ සීමාවක් තියෙනවා බා. ලයිව් එක බලාගෙන ගහලා කරලා මචං කන්ටෙන්ට් එකක් හදන එක ඒක අවුලක් නැහැ. මේක මචං මේ හරිද? මේක නිකන් මචං මේ කරේ නැගලා රෙන්ඩ් එනවනේ මචං. හරි කරේ නැගලා රෙද්දි පුකා පන්න ඕනේ මචං. හරිද? මේ ලයිව් වල වමනේ දාන්නේ වදාලා සින්දුවක් හදන්න ඉන්නේ මං. ඔය් අනේ වන්දවන් ඕවා අනේ වන්දවන් නොකර ඉඳපන් පාඩුවේ ඉඳපන් ඕවා වැඩක් නැහැ අපිට. මේ අපි හදමු මචං ලස්සන කන්ටෙන්ට් එකක් AI සෝන් එකක් දාලා ඔය දැන් බල්ලෝ වගේ මේ දැන් ටීකර කලින් මචං ස්කෝඩ් එකම වයිප් උනේ. අන්න ඒ වගේ ලස්සන කන්ටෙන්ට් එකක් කවුරුත් නැද්ද? මේ ඔය මේ එඩිටර්ස්ලා වැඩ ඉන්නවනම් මචං හදලා මට WhatsApp කරන්න. WhatsApp කරන්න මේ අපි හොඳ මේක තෝරලා මචං. මේ හොඳ මේක තෝරලා මචං අපි YT එකේ අප්ලෝඩ් කරන්න හිතාගෙන ඉන්නේ. හොඳම සුපිරි මේක තෝරලා හරිද? ඉතින් කට්ටිය අනිවාර්යෙන් සෙට් වෙන්න කන්ටෙන්ට් එක හදලා මගේ WhatsApp එකට දාන්න WhatsApp නම්බර් එක ඇති කියලා මං හිතනවා. WhatsApp නම්බර් එක තියනවද කට්ටිය ගාව? ෆෝන් එක ගනි ඇත්ත ඊයේ කියලා දානවා. මම මුකුත් බැන්නේ කරේ නෑ. පැහැදිලිව කිව්වා. පැහැදිලිව තේරුම් ගනි. මේකත් මේ අනිත් පැත්තට තේරුම් ගන්න එපා. අඩු මොලෙක් වගේ. කියපු දේවල් චුට්ටක් උඹම කල්පනා කරලා බලපන් මං කියපු දේවල් හරිද මොනවාද කියලා මේ මොකද්ද උඹ නිකන් සමාජයට විහිළුවක් වෙන එක වෙන්න එපා. හරිද? අපි නම් ඉතින් ගේමක් ගහ ගන්නවා. හරිද? අපි ගේමක් ගහ ගන්නවා ලයිව් එකකිනුත් ගේමක් ගහ ගන්නවා ලයිෆ් එකකිනුත් ගේමක් ගහ ගන්නවා. මේ උඹ ඉතින් ලයිෆ් එකේ ගේමක් ගැහුවට වැඩක් නැහැ මචං. චුට්ටක් අර සමාජය ආශ්‍රය කරලා ඈ යාළුවෝ කවුද මේ මුන්ගෙන් ගන්න තියෙන දේවල් කවුද මුන් ඒ කියන්නේ පොඩ්ඩක් අත්දැකීමක් ගනින්. අත්දැකීමක් අරගෙන පොඩ්ඩක් ලයිෆ් එක කන්ටිනියු කරපන්. නැත්තම් මේ සල්ලි මුදල් හම්බ කරා කියලා මචං මේ ඒක විතරක්ම තේරුමක් නැහැ. චුට්ටක් ලයිෆ් එක ගැන දැනුමක් තියෙන්න ඕනේ. යාළුවන් ආශ්‍රය කරන්න ඕනේ. අර මේ ගේම් එකේ මේ ඉන්න උන් නෙමෙයි ඈ. ගේම් එකේ ඉන්න ඔයාගේ ඔය වටේ ඉන්න මචං මේ කටු කන බල්ලෝ ටික නෙමෙයි ඈ. හරිද මම මේ කියන්නේ. මේ ලයිෆ් එකේ යාළුවෝ ටිකක් ආශ්‍රය කරලා පොඩ්ඩක් උඹ තේරුම් ගනින් මං කියපු දේවල් වල යම් කිසි දෙයක් තියනවද ගන්න. උඹ මට වැඩිමල් උඹ මට වැඩිමල්. ඉතින් මේ ඒ වුණාට ඉතින් සමාජ දැනුම අතින් ඉතින් උඹ මචං මට වැඩිමල් නෑ. හරිද? හරි එහෙනම් ලවයි අපි යන්නද? මේ අපි කැපෙන්නද බොයිස්? හොඳයි නම්බර් එක දෙන්නකෝ. නම්බර් එක 076 Facebook page එකේ තියෙනවා මචං.